Hello traders. අපි අද මේ වීඩියෝ එකෙන් කතා කරන්නේ ට්‍රේඩ් එක නිවැරදිව SL move කරන විදිය. හරි, ඔයාලට බලා ගන්න පුළුවන් මගේ Binance wallet එකේ ට්‍රේඩ් එක කරන්න එනවා. ඊට පස්සේ ඔයා කරන්න ඕන ඔයාලට දීලා තියෙන සිග්නල් එක බලන්න. හරි, ඔයාලට බලා ගන්න පුළුවන් ALAB coin එකේ ඔයාලා ටාගට් 3ක් එක්ක ඔයාලා ට්‍රේඩ් එකක් දීලා තියෙනවා. අපි ඊළඟට කතා කරමු කොහොමද ට්‍රේඩ් එක SL move කරන්නේ කියලා. ඔයාලට බලා ගන්න පුළුවන් මගේ මේ ට්‍රේඩ් එක රන් වෙනවා. ඔයාලා SL නිවැරදිව move කරන්න ඕනි. ට්‍රේඩ් එකේ දෙවෙනි ටාගට් එක කම්ප්ලීට් වුණාට පස්සේ දෙවෙනි ටාගට් එක කම්ප්ලීට් වුණාට පස්සේ ඔයා කරන්න ඕනේ මුලින්ම කරන්න ඕනේ ඕපන් ඕඩර්ස් ගිහිල්ලා ඔයා දාලා තියෙන ස්ටොප් ලොස් එක කැන්සල් කරගන්න. කැන්සල් කරගෙන ආයෙ ට්‍රේඩ් එකට එන්න. ඒකට ඇවිල්ලා මෙතන TPSL කියන දේ ටච් කරන්න. ටච් කරාට පස්සේ අර මං කිව්වනේ ඔයාලා ට්‍රේඩ් එකේ සෙකන්ඩ් ටාගට් හිට් වුණාට පස්සේ තමයි අපි SL move කරන්නේ. SL move කරනවා කියන්නේ සෙකන්ඩ් ටාගට් හිට් වුණාට පස්සේ ඔයාලා SL එක එන්ට්‍රි එකට ගෙනව. ඒ කියන්නේ ස්ටොප් ලොස් එක එන්ට්‍රි එකට ගේනවා. මෙතන අපේ එන්ට්‍රි එක තියෙන්නේ 419.71. ඔයා මෙතන ස්ටොප් ලොස් තියෙන තැන 419.71 ටයිප් කරන්න. ඔයා මෙතන ස්ටොප් ලොස් කියන තැන වගේ මාකට් ප්‍රයිස් කියන තැන 419.71 ඔයා මෙතන ටයිප් කරන්න. ටයිප් කරලා කන්ෆර්ම් දෙන්න. දැන් ඔයාලට බලා ගන්න පුළුවන් අපි SL එන්ට්‍රි එකට මූව් කරලා තියෙනවා. අලුත් ස්ටොප් ලොස් එක තමයි 419.71. ට්‍රේඩ් එක SL move කිරීමේ ලොකු වාසියක් තමයි ඔයාලගේ ට්‍රේඩ් එක ආය අප් වුණත් ප්‍රොෆිට් එකකින් ක්ලෝස් වෙනවා. එතකොට අපි අද මේ වීඩියෝ එකෙන් කතා කරේ නිවැරදිව ට්‍රේඩ් එක SL move කරන විදිය.